මේ තියෙන්නේ ඔයා ගෙදරටම හදාගන්න පුළුවන් විදිහේ බැල්කනි අත්තටක්. මේ වීඩියෝ එක බලුවොත් ඔයාට ගෙදරදම අත්තටක් හදාගන්න විදිය කියලා දෙනවා. ඒ වගේම මේ තියෙන්නේ මේකේ දිග 134යි භාගයයි. ඒකේ කණු 3ක් තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ මේක ගැව්වට පස්සේ ඔයා කැරලපේස් දාගන්න ඕනේ. කැරලපේස් එක. ඒ ගැන දන්න මොකුත් තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඒ අත්තට ගහලා හයි කරලා තියෙන විදිය. වයිබෝන් කියලා පිළිගන්නවා අදත් වෙල්ලමැස් YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ මේ වගේ බැල්කනි වැටක් ඔයා කොහොමද ගෙදරදී තනියම හදාගන්නේ කියලා. මේක ඔයා වෙල්ඩින් වැඩ නොකරන කෙනෙක් වුණත් වෙල්ඩින් වැඩ දැන් තාම කරගෙන යන කෙනෙක් වුණත් මේ වීඩියෝ එක බැලුවොත් ඔයාට ඒක තනියම ගෙදරදීම හදාගන්න පුළුවන්. ඔයා දැක්කනේ මේකේ දිග තියෙන්නේ 134යි භාගයයි. මම මුලින්ම මේකේ උඩ බාරක විදියට 134යි භාග කෑල්ල කපා ගන්නවා. ඒක තමයි මේ වැටේ මුලින්ම කපා ගන්න බාර් එක. ඒක සම්පූර්ණ එක දිගටම කපාලා තමයි මම මේක ගහගන්නේ. මේක මම කණු වලටත් උඩ බාර් එකත් ගහන්න එකමාර බොක්ස් බාර් එකේ කණු 3ක් සහ උඩ බාර් එක එකමාරෙන් ඊට පල්ලෙහා බාරයක් ගහනවා ඒක අඟලෙන්. මේ 134යි භාගයට තමයි මම මේක කපාගෙන තියෙන්නේ. ඒ වගේම කණු 3ක් කපාගෙන තියෙනවා 34 ඇඟල් භාගයට. ඒ කියන්නේ මේකේ උඩින් එකමාරේ බටේ ආවන් පස්සේ අඩි 3ක් වෙන විදියට තමයි මේ බල්කනි වටේ උස මම යොදාගන්නේ. මේ විදියට මම කපාගත්ත 134යි භාගේ බොක්ස් බාර් එක මුලින්ම තියාගෙන ඊට පස්සේ මේ කණු 3 මේ විදියට කොන් දෙකට 2යි මැදට එකක් වශයෙන් තියාගන්නවා. කොන් දෙකේ දෙන තියෙන බොක්ස් බාර් එක අඟල් දෙකක් මෙහාට කරලා තමයි තියාගන්නේ. මොකද එතනට කප් එකක් දාගන්නවා මම ඒක බිත්තියේ දෙපැත්තට සෙට් වෙන හින්දා. දැන් මම මේකේ කණු 3 ටැක් කරගෙන ඉවරයි. ඊට පස්සේ කරන්නේ මේකට යටින් තව බොක්ස් බාර් එකක් යනවනේ. මේ බොක්ස් බාර් එකත් මැද කණුව සමානව බෙදාලා ටැක් කරගෙන තියෙනකොට පස්සේ ඊට පස්සේ යටින් තව බොක්ස් බාර් එකක් යනවා දිගට. මේකට තමයි කෙලින් අතර යන බොක්ස් බාර් පෑස් වෙන්නේ. ඒ වගේම ඒක මම ගහන්නේ අඟල් 3මාරක් උසින්. දැන් මම මේ වැටේ සම්පූර්ණ උඩයි යටයි බාර් ටැක් කරගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මේ කොනේ බට කෑල්ල මම අඟල් දෙකක් දිගට දික් කරලා තමයි කණුව ගහලා තියෙන්නේ. ඒක ගහලා තියෙන්නේ මම ඒක බිත්තියට හේතු වෙනකොට කප් එකක් දානවනේ.
ඒ කප් එක දාන්න ඕනේ හින්දා තමයි එතන දික් කරලා දාලා තියෙන්නේ. නැත්නම් එක දිගටම කනෝ නැතුව මේ කප් දාලා ගහන්නත් පුළුවන්. ඒක පොඩ්ඩක් කරදරයි. ඒ වගේ මෙහෙම ගැහුවාම වැඩේ ලස්සනයි. දැන් මම තව ඊට පහළින් බොක්ස් බාර් එකක් ගහනවා අඟල් 3ක් පහළින්. ඒක මේ බැල්කනි වැටේ පෙනුමට හොඟක්ම වැදගත් වෙනවා. මේ මෙතන යටින් බව බොක්ස් බාර් එකක් ගහන එක. ඒ අඟලේ බොක්ස් බාර් එක ගහනකොට එකමාර බොක්ස් එක සෙන්ටර් කරලා තමයි ඒක ගහගන්න ඕනේ. නැත්තම් ඒක ලඩේ ක්වොලිටි වෙන්නේ නැහැ සම්පූර්ණයෙන් මුඩ මට්ටමට ගැහුවොත් එහෙම. දැන් ඔයාලට තියෙන්නේ මේකේ හරස් බොක්ස් බාර් ටික ගහගන්න. ඒක ගහගන්න කලින් ඔයා මෙතන මේ මැදින් බාර් එකක් ටැක් කරගන්න ඕනේ මේ වැට ඇද යන්නේ නැති වෙන්න. ඒ කියන්නේ නැත්තම් හරහා කෙලින් ගහන බොක්ස් බාර් ටික එක දිගට ගහන් ගියොත් මේ මැද බාර් එක සම්පූර්ණයෙන්ම ඇද ගහනවා එක පැත්තකට. ඒක නවත්ත ගන්න මේ විදිහට බට දෙකක් ටැක් කරලා තමයි ඔයා හරහාට ගහන බොක්ස් බාර් ටික කපා ගන්න ඕනේ. ඒ වගේම ඔයා කෙලින් අතර ගහන බොක්ස් බාර් ටික හරියට බෙදා ගන්න සම්පූර්ණ දිග බලලා එන බොක්ස් බාර් ගාන අනුව ඒක කපා ගන්නත් පුළුවන්. ඊට වඩා ලේසි මේ වගේ ලී කෑල්ලක් කපාගෙන අඟල් 3මාරට 4ට වගේ ඒක තිය බලන්න පුළුවන් ඔයාට බට කීයක් එනවද කියලා මේකේ කොච්චර ස්පේස් ගානක් එනවද කියලා. මේ විදිහට බෙදන් යනකොට අන්තිම කොටස පොඩ්ඩක් වැඩිපුර ආවොත් ඒක ඔයාට තව එලී කෑල්ල පොඩ්ඩක් වැඩිපුර දිගට කපලා ඒක ඇඩ්ජස්ට් කරලා ඒක හරියටම බෙදා ගන්න පුළුවන්. දැන් මම මේකේ කෙලින් අතර ගහන බට ටික කපා ගන්නවා. මේ විදිහට ලී කෑල්ලක් කපාගෙන ඔයාලට බඩ ටික ගහගත්තට පස්සේ මේක ටේප් එකෙන් මැන ගහ ගන්න ඕනේ නැහැ. වැඩේ ඉක්මනටත් වැඩේ පිළිවෙලටත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ තුන් කාලේ බොක්ස් බාර් ගහනකොට
හරියට සෙන්ටර් කරලා තමයි ගහගන්න ඕනේ. ඒකටත් ඔයාලට යටින් කෑල්ලක් තියලා බටේ සෙන්ටර් එන විදියට ඒක පාස්ස ගන්න පුළුවන්. දැන් තියෙන්නේ ඔයාලට මේක පාස්ස ගන්න. ඔයා පාස්ස ගන්නකොට මුලින් මේක උඩ ටැග් කරපු පැත්ත නෙවෙයි. මේක එහා පැත්ත හරවලා තමයි පාස්ස ගන්න ඕනේ. නැත්නම් සම්පූර්ණ බොක්ස් බාර් ටික ඇඹරිලා යන්න බලනවා. දැන් මේක පාස් එකන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මේක ග්‍රයින්ඩර් කරගන්න. ඒකත් පරිස්සමට කරගන්න ඕනේ. වෙල්ඩින් ජොයින්ට් එක අල්ලනකොට වෙල්ඩින් ජොයින්ට් එක විතර අල්ල ගන්න ඕනේ. මොකද බොක්ස් බාර් එක වැදුනට පස්සේ ඒක පොඩ්ඩක් හැරෙන්න වගේ බලන්න. මේ විදිහට පොඩ්ඩක් වෙල්ඩින් එක විතරක් පොඩ්ඩක් උඩින් තුවාල වෙන්න ඇල්ලුවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද මේක කැඩලා බේස් දාන හින්දා වැඩි ගැටලුවක් වෙන්නේ නැහැ වෙල්ඩින් එක කොහොම වැදලා තිබුණත්. මම මේකේ කැඩ්ලෝ පේස් දාගන්න යොදාගන්නේ කා පැච් කියන කැඩ්ලෝ පේස් එක. වෙන කැඩ්ලෝ පේස් නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ වැඩේට. කැඩ්ලෝ පේස් දාගන්නකොට බැල්කනි වැට මන් තියාගන්නේ මේ විදියට. මේ විදියට තියාගත්තට පස්සේ ඔයාලට කැඩ්ලෝ පේස් දාගන්න මේකේ ලේසියි. කවදාවත් කැඩ්ලෝ පේස් දාපු නැති කෙනෙක් වුණත් මේ විදිහේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේක කරගන්නේ කොහොමද කියලා. මේ විදියට මුලින්ම කැඩ්ලෝ පේස් එක පොඩ්ඩක් දාගෙන මේක බෙහෙත් එක වැඩි දාගන්න එපා. මේ විදිහට පොඩ්ඩක් දාගන්න. මොකද නැත්තම් ඉක්මනටම කැඩ්ලෝ පේස් දාගන්න කලින් මේක ගල් වෙන්න පුළුවන්. මේ විදිහට දාගෙන කැඩ්ලෝ පේස් එක හොඳට අනා ගන්න. මුලින්ම ඔයා පොඩ්ඩක් අනාගෙන මේක දාන්න පුරුදු වෙන්න. කැඩ්ලෝ පේස් දාගන්න කොටත් වැඩිය වටේ ගෑවෙන්නේ නැති වෙන්න තුනියට තමයි මේ බොක්ස් බාර් වටේ දාගන්න ඕනේ. මේ දාගන්න එක තුනියට දාගත්තේ නැති වුණොත් ඔයාලට කැඩ්ලෝ පේස් එක කපා ගන්න ගියාම ලොකු වෙහසක් දරන්න වෙනවා. ඒ වගේම මේ කැඩ්ලෝ පේස් එක දාන එක අනිවාර්යයි. මොකද වෙල්ඩින් එකේ ෆිනිෂින් එකට සහ මේක මල බැඳීම වළක්වන්න කැඩ්ලෝ පේස් එක අනිවාර්යෙන් දාගන්න ඕනේ. ඒ වගේම මම ඔයාලට ලේසි ක්‍රමයක් කියන්නම්. මේ කැඩ්ලෝ පේස් එක දාගත්තට පස්සේ පොඩි රෙදි කෑල්ලක් අරගෙන මේ කැඩ්ලෝ පේස් වටේ ගෑවිච්චලා තියෙන වටේ මේ විදිහට ඇඟිල්ල භාවිතා කරලා ඔයාලට මේක පිහදගත්තට පස්සේ මේක වැඩි කපන්න දෙයක් නැහැ. ඒ වගේම මේක ලේසියෙන් කරගන්න පුළුවන්. දැන් මම මේ අත්තටේ කැඩ්ලෝ පේස් ටික කපාගෙන ඉවරයි. මේ විදිහට කැඩ්ලෝ වටේ හිටින්න නැති වෙන්න ෆිනිෂින් එකට කපා ගන්න ඕනේ. ඒ වගේම මේක ප්ලේන් කරන්න කලින් බොක්ස් බාර් එක පොඩ්ඩක් වැලි කඩදාසිය අල්ල ගන්නත් ඕනේ. දැන් මම මේක ප්ලේන් කරලා හයි කරගෙන තියෙන්නේ. මේක හයි කරගන්න වීඩියෝ එකක් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න. දැන් ඔයාලට පේන ඇති කැඩ්ලෝ පේස් දාලා ස්ප්‍රේ පාරක් ගැව්වට පස්සේ මේක ෆිනිෂින් එකටම තියෙනවා. මේ තියෙනවා මේ කවුළුවට මේක ෆික්ස් කරගෙන තියෙන විදිය.
මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක ඔයා වෙල්ලෙන් නොකරන කෙනෙක් වුණත් මේ වීඩියෝ එක බලලා ඔයාට මේ වැට තනියම හදාගන්න පුළුවන් කියලා. ඒ වගේම ඔයා ආධුනික කෙනෙක් වුණත් මේ වගේ වැඩක් මේ වීඩියෝ එක බලලා ඔයාට කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාට යමක් එකතු වුණා නම් අපේ channel එක subscribe කරගෙන යන්න.